හායි කොහොමද මම අද ඇවකාඩෝ ජූස් එකක් හදන්න යන්නේ. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතන හදන විදිහ ඇත්තටම ගොඩක් ලේසි හදන්න. ලේසියෙන් හදන විදිහ ඉතින් කියලා දෙන්නම්. ඉතින් මම අද ගත්ත ඇවකාඩෝ දෙක ගොඩක් හොඳයි. මම හිතුවේ සවුත් වෙලක් දන්නෙත් නැහැ කියලා බයින් ගත්තේ. ඔයාලා හොඳට තිබ්බා. මේ විදිහට දෙකට කපාගෙන ඊට පස්සේ ඒක බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕන. ඊට පස්සේ මම මේකට කිරි එකතු කරගන්නවා. ඇවකාඩෝ ගෙඩි දෙකට හරියන්න කිරි ටිකක් සමාන ප්‍රමාණයට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට සීනි මේස හැඳි 2මාරක් විතර දාගන්නවා. ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එක හොඳට වහලා හොඳට අර කෑලි හිටින්න නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මේ මං හදන විදිහ ඔයාලා කැමති නම් මේකට අයිස්ක්‍රීම් උනත් එකතු කරගන්න පුළුවන්. මට අද ගෙදර අයිස්ක්‍රීම් තිබ්බේ නැහැ. ඉතින් මම ඒකින්ද අයිස්ක්‍රීම් දැම්මේ නැහැ. ඔයාලට කැමති නම් අයිස්ක්‍රීම් උනත් එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම හදාගත්තු ඇවකාඩෝ ජූස් එක ඕගොල්ලොත් හදලා බලන්න. ඇත්තටම ගොඩාක් රසයි. ලේසිත් එක්ක හදන්න. ඉතින් ඊට පස්සේ මම එහෙම ලස්සන වීදුරුවක් අරගෙන ඒකට ඇවකාඩෝ ජූස් එක දාගත්තා. ඕගොල්ලොත් මේ පුළුවන් නම් මෙහෙම ඇවකාඩෝ ජූස් එක දාගෙන ඒ කුඩින් අයිස්ක්‍රීම් උත් දාගන්න. ඒතර තවත් රසයි. ඉතින් මට ඇවකාඩෝ ජූස් එක උඩින් දාගන්න අයිස්ක්‍රීම් නැති හින්දා මම ස්ප්‍රින්කල්ස් ටිකක් දාගත්තා ලස්සන වෙන්නත් එක්ක. ඉතින් මේ තියෙන්නේ මගේ ඇවකාඩෝ ජූස් එක. ඔයාලත් හදලා බලන්න. ලේසි. ඉතින් අද චූටි වීඩියෝ එකක් ගෙනාවේ. තව ලස්සන අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. මම අදට එහෙනම් ගිහින් එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.